වාහන 1775ක් නෙවෙයි 2700ක් ගේනවා කියලා බිලියන 12මාරක් මූලික ගෙවීමක් විතරයි කියලත් ඇමති චතුරංග අබේසිංහ පහුගියදා වැඩසටහනකදී කිව්වා. ඉතින් ලීසින් වාරික ගාන ඔහු දන්නෙත් නැහැ කිව්වා. නමුත් වාහන 1775ක් කියලා පාර්ලිමේන්තුවේදීත් කිව්වට 2700ක්ලු ගේන්න සැලසුම් කළා තියෙන්නේ. ඉතින් අපිට මතකයි පහුගිය කාලවල ඔය ජනාධිපතිවරයා කිව්වා නිතරම පහුගිය ආණ්ඩුවල වාහන මේ ආණ්ඩුවෙන් පාවිච්චි කරන්න බෑ. පස්ස තියන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා කලින් හිටපු මන්ත්‍රීවරු පාවිච්චි කරපුවයි කියලා. ඒ වගේ හරි අමුතු කතා කියා තමයි වල්පල් කියලා මේ ආණ්ඩුව බලයට පත් වෙන්නේ. කොහොම හරි දැන් මේ වාහන ගෙන්වීම පර්මිට් එක නෙමෙයි. ඒ කියන්නේ පර්මිට් එකෙන් එහාට ගියපු අවුරුදු 5ක් පාවිච්චි කරලා ලබා දෙන පදනම වල තමයි මේක තියෙන්නේ. ඉතින් කොහොමත් එහෙම තමයි උනේ පර්මිට් එක ගත්තා කියලා එක්කෝ ඒක දාලා යනවා මත්‍යංශවල. එහෙම නැත්නම් ඒ ආදාළ පුද්ගලයා ඒ පර්මිට් එක ගත්ත වාහනේ විකුණ ගන්නවා අදාළ කාලයේ දිවට පස්සේ. මොකද ඔහු ගෙන්වන රටේ මුදල ජපානයෙන් නම් ජපානයේ වාහනේ වටිනාකම මෙහෙන් දානවා. ඊට පස්සේ පර්මිට් එකට මෙහෙ ගේනවා. ගෙනහල්ලා ඔහු අතින් ඉන්ෂුරන්ස් එක එතකොට ෆිනෑන්ස් මොනවා හරි කරගන්නව නම් ඒ දේවල් එතකොට නඩත්තු කටයුතු ඒ සේරම ඉන්ධන ඒවා ඔක්කොම තමුන් අතින් කරගන්නවා තියෙන දීමනා වලින්. මේකෙදි සිද්ධ වෙන්නේ ඒ හැමදේම ආණ්ඩුවෙන් කරලා දෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් රුපියල් 100ක් නම් ඒ පර්මිට් එකකින් යන විදිහම රුපියල් 100කට හිතලා බැලුවොත් මේක ක්‍රමය අනුව මහජන බුදල් 400ක් 500ක් නාස්ති වෙන වැඩක් කියලා තමයි සඳහන් වෙන්නේ සහ චෝදනාව ලැබෙන්නේ. ඉතින් මේ චෝදනාවලට ඔවුන් උත්තර දෙන්නේ නැහැ හරියට. බලයලත් වගකිය යුතු කිසිම කෙනෙක් මේ වෙනුවෙන් කතා කරන්නේ නැහැ. ආණ්ඩුවේ ඒකමතික තීරණ වලට තමයි වැඩ කරනවා පේන්නේ. අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ මේක කියද්දිත් ඔහු කියන්නේ මේක ටෙන්ඩර් කැඳවලා ඉවරයිලු. එතකොට මේ අවුරුද්දේ ගේන ලබන වසරට බලපැවැත්වෙන බජට් එකේදී ඒක ප්‍රකාශ කරනකොට කොහොමද ටෙන්ඩර් කැඳවලා ඉවර වෙන්නේ? ඊට පස්සේ තවත් කෙනෙක් කියනවා ඒක මේ ගිය සල්ලි ඉතුරු කරගත්ත සල්ලි වලින් මේ ගේන්නේ. එහෙම ඉතුරු කරගත්තා කියලා එහෙම හිතු දේවල් කරන්න බෑ. ඒවා මහා භාණ්ඩාගාරයට නැවත ලබා දී යුතුයි කියන එකත් අනුර කුමාර ජනාධිපති වෙන්න කලින් ඔයිට කලින් පාර්ලිමේන්තුවේදී වෙන ආණ්ඩු තියෙද්දි එයා ඕන හැටිය කියනවා අපි අහලා තියෙනවා. දැන් ඒ කියපු බොරු අතේ පළවෙන පටිරෝල් දැන් ඒගොල්ලොන්ටත් මතක නැහැ. දැන් ඔවුන් කියන විදිහට මේ වාහන 1775යි චතුරංග කියනවා 2700ක් කියලා. එහෙම වුණොත් සාමාන්‍යයෙන් බිලියන 50කට විතර මේ ඔක්කොම එකතු වෙනවා මේ සම්පූර්ණ ගාන. ඒ කියන්නේ වාහන ගෙන්වීම ඉන්ෂුරන්ස් එකක් කරලා දෙනවනේ. ඉන්ෂුරන්ස් එක කරලා දෙනවා. ලක්ෂ 200ක් 250ක් විතර වෙන වාහනයක් මේ. එක වාහනයක්. ඉතින් හිතලා බලන්න මොන තරම් දවස්කන්ධයක්ද මේ නාස්ති කරන්න කියලා. පර්මිට් එක දෙනව එකයි මේකේ වෙනස මේ වෙන ආණ්ඩුවක් ආපුවාම හෝ විපක්ෂයෙන් තමයි හෙලි කරන්න ඕනි. මොකද මේවා පාර්ලිමේන්තුවේ කතා කරන්න ඉන්නේ කීප දෙනයිනේ. ඒක නිසා කොහොමත් මේ කරන මේ ගෙන යන විකෘති දේශපාලන ගමන ඉක්මනින් නිමා කර යුතු කාලයක් තමයි එළඹිලා තියෙන්නේ. ජනතාව විදිහට කිසිදු ප්‍රසාදයක් නැහැ මේ ආණ්ඩුව මේ වසරක් තාම වසරයි ගෙවෙන්නේ. හරියට තව අවුරුදු 4ක් තියෙනවා. ඔවුන්ට දැන් මේ ප්‍රධානම ගැටලුව තමයි මේ වාහන ප්‍රශ්නේ. දැන් අර වෙන්දේසිය දාලත් පෙන්නුවනේ මේ බලය මාරුනට පස්සේ වාහන 300 ගාණක් ගාලු ඕල්ෆේස් එකට ගෙනහල්ලා ගාලු මුදුර පිටියේ තනි කර ගෙනහල්ලා සම්දර්ශනයක් පැවැත්තුවානේ. ඒ සම්දර්ශනේ පවත්වපු වාහන ටිකට වෙච්ච දේ දන්නෙත් නැහැ. ඒවට මොනව වුණාද කියලා දන්නෙත් නැහැ. දැන් ඒවා විකුණලා කරපු දෙයක් කිව්වෙත් නැහැ. ඒ සේරම පැත්තක තියලා මේගොල්ලෝ
අලුතින්ම කැබ් රථ 1275යි ජනාධිපති පාර්ලිමේන්තුවේදී කිව්වේ අපිට අහන්න තියෙන්නේ මේ මෙච්චර රටේ ප්‍රශ්න තියෙද්දි මුදල් ඉතුරු වෙලා තියෙනවා නම් ආණ්ඩුව මුදල් පරිස්සම් කරගත්තා නම් බදු ගහපු සල්ලි නෙමේවා. එහෙම නැතුව ඒගොල්ලෝ වෙන වෙන ව්‍යාපාර වලට යොදවලා හම්බ කරගත්ත සල්ලි නෙමෙයි. ඒව සල්ලි ඉතුරු වුණා කියලා එහෙම ඒගොල්ලොන්ට හිතුමතේ මොනම ආණ්ඩුවකටවත් කටයුතු කරන්න හැකියාවක් නැහැ. ඒක නිසා මේ කරන්නේ දැවැන්ත වැඩි වැඩක්. දැවැන්ත හොරමගඩියක්. අර ඒගොල්ලෝ ඇහුවා වගේ කලින් ඇමතිවරයා මන්ත්‍රීවරයා නිලධාරීන් පස්ස තියපු වාහනේ පස්ස තියන්න බැරි අමාරුවක් මේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට සිද්ධ වෙලාද තියෙන්නේ.